කටයුතු බාරව දැන් අක්කා ඔක්කොම හරිනේ. ඔක්කොම බාරගෙන තියෙන්නේ කටයුතු. අසංකයියා අපේ කැමරා ෆ්‍රේම් එකක් අපිට මේ දෙන්නේ දැන්. මේ වීඩියෝ වල දැම්මොත් තියෙනවා ඒක ඇත්ත. මොකද උත්සාහතාව පේන තැනක් නැහැ. අපේ කමෙන්ට් සිල් ගන්න අයට එහෙමයි. අපේ හැපැනල පල්ලෙහා දාන්නත් පුළුවන්. කාටද පැය දෙකක් තියෙනවා ඉස්නේ. ඒ වෙලාව තුල මොකද කරන්නේ? යන වෙලාවට සිල් ගන්න අයට මොකද වෙන්නේ? ඉතින් අද ඔන්න අපේ ප්‍රසාද් අයියා එහෙම ඇවිල්ලින අතේ තියෙනක වෙන්න. ප්‍රසාද් අයියා ටීවී දෙරණ සන්තාන සඳගිරි සෑය ආරම්භයේ ඉඳලා අපේ සඳගිරි සෑය පුදබිමේ කටයුතු වලට සඳගිරි සෑය ලෝකවාසීන් අතරට අරගෙන යන්නට ජාතික නාලිකාවක් හැටියට උපරිම ලංකාවේ ප්‍රධානම ජනාදරයටපත් මාධ්‍ය ආයතනයක් විදිහට දෙරණ මාධ්‍ය ආයතනයේ මුල සිට සභාපතිතුමන් විධායක අධ්‍යක්ෂකතුමා උපසභාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය උපරිම ශක්තිය සහයෝගය ලබා දෙනවා. එතකොට ප්‍රසාදය මේ සැරේ කොහොමද අපේ පින්කම් මාලාව සංවිධානය වෙන්නේ? වෙනදට වඩා ඉතාම ලස්සනට සංවිධානය වෙනවා අපේ හඳුරේ. ඇසළ පොයේ දවසේ දවස හරියටම ජූලි මාසේ 10 වෙනිදා. ජූලි 10 වෙනිදා ඇසළ පොයට තමයි අපි මේ ටිකේ රෑ දවල් නැතුව කඩිබුඩියේ වැඩ යන්නේ. ඇසළ පොයට ටීවී දෙරණ සජීවී විකාශයේ සහිතව දවස පුරා ලස්සනට සීල භාවනා වැඩසටහන උදේ 5:30 සිට සවස 7 දක්වා 7 දක්වා දවස පුරා වැඩසටහන් පැවැත්වෙනවා. ඉතින් ප්‍රසාදය ප්‍රධාන නිෂ්පාදකවරයෙක් හැටියට මේ කටයුත්තට උපරිම මහන්සි වෙනවා. මුල ඉඳලා උපරිම හදවතින්ම මේ කටයුත්තට කැප වෙනවා ලස්සනට කරන්න. ඊට පස්සේ අපේ කැමරා ශිල්පී අයියා ඉන්නවා. අයියා නම? ශ්‍රියන්ත අයියා ඉන්නවා. ශ්‍රියන්ත අයියා තමයි දැන් කැමරා හැමතැනටම දාලා අපේ ලොකේෂන් එකේම ඔක්කොම තෝරගෙන දැන් වැඩිට ඔක්කොම තැන් ටික ලැහැස්තිනේ. ලස්සනට පිංගම කරන්න ඔක්කොම ලැහැස්ති. පත්මේ අයියත් කට්ටිය ඔක්කොම දන්නවා. මගේ පේජ් එකේ කලින් ෆොටෝස් එහෙම දාලා තියෙනවා. පරිසරවාදී ඔව් දැමුත් මේ හිටවන්න ඕන ගස් ගැන කිව්වා. ඊම්බෝ හිටියා ගැන. ඉතින් පත්මේ අයියත් ප්‍රොඩියුසර් කෙනෙක් නේ. නිෂ්පාදකවරයෙක් විදිහට මේ කටයුත්තට මුල ඉඳලා උපරිම කැප වෙනවා. ඒ වගේම අපේ චමින්ද අයියා ඉන්නවා. චමින්ද අයියා නුවර කෙනෙක්. නුවර කොහෙද අයියා? දවුලගල. ඇම්බැක්කේ. එතකොට චමින්ද අයියාත් දෙරණ මාධ්‍ය ආයතනයේ ප්‍රධාන නිෂ්පාදකවරයෙක් විදිහට චමින්ද අයියාත් සම්මානව තවද යාළුවෝ ගොඩක් නැහැ. තව ගොඩක් එන්න ඕනේ. ඊට පස්සේ අපේ අසේල අයියා ඉන්නවා. අසේල අයියා කියන්නේ වෙනම ගෲප් එකක් අපේ ඉන්නවා. මහේෂ් අයියා, තරංග අයියා, ඉසංග අක්කා කට්ටියම අද නැහැ. එතකොට ඔන්න අසේල අයියාද සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට ඇතුළ පොයිට හරිනේ පින්කම ඔක්කොම. එතකොට අසේල අයියා අතරම මේ එක කිවට ගැටලුවක් නැහැ. බෞද්ධ කෙනෙක් නෙමෙයි කතෝලික කෙනෙක්. හැබැයි අපේ අය වගේම මේ කටයුත්තට උපරිම කැපවීමෙන් හදවතෙන්ම මේ කටයුත්ත සාර්ථක කරගන්න අපිට ශක්තියක් වෙනවා අසේල අයියාත් මුල ඉඳලම. එතකොට ඊට පස්සේ අයියා කවුද? අයියා තමයි අයියා ලහිරු අයියා. එතකොට ලහිරු අයියාගේ මොකද්ද කාර්යභාරය? මම ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකේ ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ කන්ට්‍රෝල් රූම් එක බාරව. එතකොට කන්ට්‍රෝල් රූම් එක කැමරා එහෙට මෙහෙට කේබල් අදිනේම අරවා මේවා දුරවල් ඔක්කොම ගැන සෑහෙන්න හතර වටේ ගිහලා ඔක්කොම බැලුවා මුල ඉඳලා සියලුම පින්කම් වල ඉන්න මේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා. දෙරණේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා. ඉතින් අයියත් ඔන්න අදත් වෙන අවුරුදු වල වගේම සම්බන්ධ වුණා. අපි දැන් මේ සැරේ ලැහැස්ති ලස්සනටම පින්කම කරන්න. පුළුවන් වෙයිනේ. ලැහැස්ති වෙනවා හැමෝම දැන් ඔක්කොටම මහන්සි වෙනවා. ඒ අතර අපිට අල්ල ගන්න අමාරුම කෙනා ඉන්නවා අපේ අසංක අයියා. කතිකාචාර්යතුමා අද ලෙක්චර් නැද්ද? අද ගිහිල්ලා ගිහින් ආවේනේ. එතකොට ඇසල පොයිට මේ සැරේ කොහෙද ඉන්නේ? අද මේ පාර මම ජීවිතාරක්ෂක කටයුතු සඳහා තමයි මාව යොමු කරලා තියෙන්නේ. කොතෙන්ද දාලා තියෙන්නේ? ගැඹුරු පොකුණ ළඟට නේ. ජීවිතාරක්ෂක කටයුතු. එතකොට අපේ නිලුකක් එහෙමත් අද ඇවිල්ලා ඉන්නවා උත්සවයේ මේ පින්කමේ සංවිධාන කටයුතු ගැන අපේ අසේලා අයියලා ඔක්කොම ටීම් එකම යාළුවෝ. ඉතින් නිලුවක් කළා අතර අපේ ඔක්කොම අද සම්බන්ධ වෙලා නැහැ. ලොකු පිරිසක් ඉන්න හැමෝගෙම ප්‍රධාන සාකච්ඡාව වෙනම තියෙනවා. අද මූලික සාකච්ඡාව අපේ අසංකය ඊට පස්සේ නිලුවක් කළා. පූජා කටයුතු වල සංවිධාන කටයුතු බාරව දැන් අක්කා ඔක්කොම හරිනේ. ඔක්කොම බාරගෙන තියෙන්නේ කටයුතු කරන. එතකොට ලිඛිත කටයුතු නම්බර්ස් දාන ඒවා අර ප්‍රින්ටින් වැඩ අනුශක්කයි චමින්ද අයියා දැන් එනවා ළඟ. චමින්ද අයියයි දෙදෙනා තමයි ඒ කටයුතු බාර වෙන්නේ. ඉතින් මේ විදිහට හැමෝම අපිට මාදව අදත් වෙනදා වගේම සුපුරුදු විදිහට පොළු තිබ්බා. මේ අදත් නෑ එනවා කියලා අනිවාර්යෙන් එනවා කිසි ප්‍රශ්නයක් නෑ. යාමකට ගන්නම බෑ කවදාවත්. ඉතින් ඇසල පොයේට සහයෝගයත් එච්චරම තමයි. ඉතින් ওই විදිහට වැඩ යනවා හැමෝම මාදවලත් එනවා ඔක්කොම එනවා. ඒත් එක්කම අපේ රොෂාන් අයියා වෙනම ඉන්නවා. රොෂාන් තමයි රොෂාන් අයියා දැන් බාරගත්ත වැඩේ ඉවර කරනවා නේ. අඟහරුවාදා සඳංගවරද දොරහයි කරනවා. ඒ රොෂාන් අයියා සඳංගවරද අපච්චිත් එක්ක ඇවිල්ලා දොරහයි කරන්න තියෙනවා. කොත සීල් කරගන්න ඕන. ඔය වගේ වැඩ ඔක්කොම කරලා
එවනම් අපි අසල පොයට සම්බන්ධ වෙමු හන්තාන සඳගිරි සෑයේදී. සිල් සමාදන් වෙන්න කැමති අය එන්න ලස්සනට පෙළ ගැහුණ අර්ථාන්විත ලස්සන මාතෘකාවන් සමූහයක් යටතේ දේශකයන් වහන්සේලා සුවිශේෂී දේශකයන් වහන්සේලා වැඩම කරන ආගමික වැඩසටහන් මාලාවක් දවස පුරා පැවැත්වෙනවා. දානමාන ප්‍රත්‍ය පහසුකම් සියල්ලක්ම සූදානම් කරලා තියෙනවා. සිල් ගන්න කැමති අය රටවටේ ඉන්න හැමෝම හන්තානට එන්න කියලා ආරාධනා කරනවා. එන හැමෝම 07114962050 මගේ දුරකථන අංකයට WhatsApp එකට දැම්ම මැසේජ් එකක් දාන්න සිල් ගන්න එනවා කියලා. මොකද අපි ලියාපදිංචි කිරීම කරන නිසා. ඒත් එක්කම පින්කමේ සංවිධාන කටයුතු වලට ශක්තියක් වෙන්න කැමති අයත් සඳගිරි සෑයට එදාට එන්න කැමති අය 07114962050 මගේ දුරකථන අංකයට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හැමෝටම සම්මා සම්බුදු සරණයි.